මේ තියෙන්නේ අපි හදාගත්තු ලුණු බිත්තර තෙම්පරාදුව. මේක ඕගොල්ලන්ට වත් එක්ක වගේම පාන් එක්කත් මේ කන්න පුළුවන්. Hi friends. අපි අද චමෝලොක්ස් වලින් ඕගොල්ලන්ට අලුත්ම කෑමක් හදන විදිහ කියලා දෙනවා. ඒක තමයි ඕගොල්ලෝ හැමදාම කන බිත්තර කොහොමද අපි ලුණු බිත්තර තෙම්පරාදුවක් විදිහට හදාගන්නේ කියලා. අපි දැන් බලමු ඒකට ඕන දේවල් මොනවාද කියලා. අපිට ඒකට ඕන වෙනවා බිත්තර 3. ඒ වගේම සිහින් වලියාගත් ලුණු ගෙඩි 3. මෙතන තියෙනවා මේ උකු පොල් කිරි මිලිලීටර 150. ඒ වගේම හීනියට කපාගත් සුදු ලුණු, ඉඟුරු, කරපිංචා, කුරුඳු. ඒ වගේම මෙතන 3-5 තියෙන ලුණු ස්වල්පයක් ඕන. ඒ වගේම මිරිස්, ගම්මිරිස් සහ 3-5. ඒ වගේම අමු මිරිස් කරල් අපිට ඕන 4ක්. ඒ වගේම පොල් තෙල් ටිකකුත් ඕන වෙනවා. අපි දැන් තෙල් ටික අපේ සෝස් පෑන් එකට එකතු කරගමු. තෙල් ටික අපි මේ හැමතැනටම යන විදිහට මෙහෙම කලවම් කරගන්නවා. අපි ඊට පස්සේ මේ තෙල් ටික රත් වීගෙන එද්දී පිළිවෙලට සුදු ලුණු, ඉඟුරු එකතු කරගන්නවා. ඉඟුරු වගේම මේ අපි කුරුඳු පොතු රන්වන් පැහැවෙනකම් මේ බෙද ගන්න ඕනේ. මේ ගානට අපේ සුදු ලුණු ටික බැදීගෙන එද්දී අපි අපේ අර සීනම කපාගත් ලුණු ටික මේකට එකතු කරගමු. ඊට පස්සේ අපි හොඳට කලවම් කරගන්නවා. දැන් අපිට මොකද සුවඳක් එනවා අපේ ඉරිසස් දෙකේ බැදෙන සුවඳ. අපි මේ ලුණු ටික ටිකක් වෙලා මැලවෙන දෙන්න ඕන. ඊට පස්සේ තමයි අපේ කුණු පහ ටික අපි එකතු කරගන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ලුණු ටික මැලවිගෙන එනවා. ඊට පස්සේ අපි කඩපිට ටික එකතු කරනවා. ඒ වගේම අපේ ගම්මිරි 3-5 මිරිස් සහ ලුණු ඒ ටික එකතු කරගමු. අපි හොඳට කලවම් කරගන්න ඕනේ. මේ පාටට එද්දි අපි අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා. ආපහු හොඳට මේ ටික මික්ස් කරගන්න ඕනේ. අපි දැන් අපේ බිත්තර 3 එකතු කරගන්න හදන්නේ. අපි මේක කලවම් කරගන්න. අපි මෙහෙමම අපේ බිත්තර ටික බැදෙන්න දෙන්න ඕන. අපි දැන් බිත්තර ටික භාගයට බැදුනට පස්සේ ටිකක් කලවම් කරගමු. දැන් මේ වෙලාවේ අපේ පොල් කිරි ටික මේකට එකතු කරගමු. දැන් හොඳට ආපහු කලවම් කරගන්න ඕනේ. මේ වගේම මේ පොල් කිරි ටික හොඳට නටනකම් මේක අපි පිටේ තියාගන්න ඕනේ. මේ ගානට එද්දී අපි අපේ ලුණු බිත්තර තෙම්පරාදුව බා ගන්න ඕනේ. අපි දැන් මේක වෙන භාජනයකට දාගමු.
මේ තියෙන අපි හදාගත්තු ලුණු බිත්තර තෙම්පරාදුව මේක ඔයගොල්ලන්ට වත් එක්ක වගේම පාන් එක්කත් මේ කන්න පුළුවන්. මේ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න චමා ව්ලොග්ස්.